හිතක් ළඟින් හඳක් වගේ තනි රකින්න මලක් නොවී මලක් වගේ සුවඳ දිදී ළඟ රැඳෙන රුවති සිතති රුවති සිතති රුවති සිතති සිවූ දඟකාරී රකින්නේ මීලයේ හොවා දැස වගේ සඳසාවී ඉන්න සොඳුරී ඉන්න නොතෙවි මේ ස්නේහ අරණ නුඹේ පමණයි හිමිමී තින්නු සැලී පෙමින් මීනාතුරානෙ තුමානෙන් පිරුමන් පිරු පෙම්හීනයි කුමරානනි ඔබගාවි ඔබ පතනා හදමාගේ සනසේවී සංසාරේ ඔබ පතනා හදමාගේ සනසේවී සංසාරේ නොනින් පෙමින් බලායිමි සුපෙම් සිනාතරු දැසේ රිදුම්මදින් හරින්නෙමි කවුලු පියන් හද මැදුරේ යන්න ඉගිලි ඉන්න නොතැවි ඒ ස්නේහරණ හිමි නුබටයි කිසිදානු වෙන්න පැතූ පෙමින් රිදවා හැගුම් හද මඩලේ හිනෙහි සුවින් නොසලානෙතින් සඟවා කදුළුලයි පාතුරේ ඔබ පතනා සුවමාගේ රිදවනවා සන්තානේ ඔබ පතනා සුවමාගේ රිදවනවා සන්තානේ රැයක් මගේ හිතක් ළඟින් හඳක් වගේ තනි රකින්න මලක් නොවී මලක් වගේ සුවඳ දිදී ළඟ රැඳෙන රුවති සිතති රුවති සිතති රුවති සිතති පැටියෝ සුබ උදෑසන දෙවනි නේද? ඔව් අනේ. කොයිතරම් ලස්සන කොළු පැටියෙක්ද? නෑ දුවේ. ඒ වුණාට හික්කියොන් තමයි ගොඩක්ම ලස්සන මේ මොන ලස්සන රූප රජිනී තරඟට යවන්න පුළුවන්. පුංචි කාලේ ඉඳන්ම මිනිස්සු කියන දේවල් වලින් දැනගත්තා මං ලස්සන නෑ කියලා. ඒක නෙවෙයි ජුක්කියන් කොහොමද අක්ක වගේ ලස්සන නොවනේ? එයාට තාත්තගේ වගේ ඇස් දෙකක් ලැබුණා නම් ප්ලාස්ටික් සැත්තමක් කරගන්න වෙනවා. කියන්නේ යුක්කියන් අපේ පවුලේ කෙනෙක් වගේ පේන්නේ නෑ නේද නෝනි? සියමේ කියන්නේ හොඳට ඉගෙනගෙන හොඳ තැනකට ඉන්නකෝ එතකොට ඕවා හරියයි. ඔය කතාව ඕනේ නෑ. දැන් මේ වැඩේ කරමු. කාටුන් වල ඉන්න සුරංගනාවියෝ වගේ ලස්සන වෙන්න හැඩට අඳින්න සාමාන්‍ය ගෑනු ළමයෙක් වුණ මම හීන දැකපු කාලයක් තිබුණා. ජුක්කියෝන්ගේ කැත්ත ඇඳගෙන ඇවිල්ලා තියෙන කේටි. අර බලන්න අරගේ හැටි. ඔයා හිතාගෙන ඉන්නවා සුරංගනාවියක් වගේ කියලාද? ඔයා ලස්සනයි කියලාද හිතන්නේ? දැන් නම් ඇත්තටම වැඳිරියක් වගේ. යන්න වැඳිරි යන්න. බලන්නකෝ මෙයාගේ හැටි. මම ඉන්න දුවන්නේ පා මම ඉන්න.
කාටූන් වල ඉන්න සුරංගනාවියන්ට වඩා මගේ හැටියට සමාන වෙන්නේ. චිත්‍ර කතාවල එන අද්භූත හාසජනක චරිත නිරූපණය කරන කෙනෙක් බව මං වටහා ගත්තා. නූතන සමාජයේ පවතින ආයුක්ති සහගත බව කිසිම උනන්දුවකින් තොරව ක්‍රියා කරන මහාචාර්යවරයා වෙතින් පිළිඹිබු වෙනවා. දැන් මේ ප්‍රශ්න දැක්කද ඔයාලා? බලන්න පෙනේවි. මේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. පීරියඩ් එක ඉවරද? හොඳයි. හෙට එනකොට හෝම්වර්ක් ටික කරගෙන එන්න. අදට පන්ති ඉවරයි. Hi Sammy. Thank you. අයියෝ මගේ පොඩ්ඩ පිම්බෙන්නේ මම කිව්ව කොණ්ඩේ නිදා ගන්න එපා කියලා. මොනව කරනවද මන් දන්නේ තව පොඩි ඔක්කොම ඉවරයි. කොහමද? කොහමද මගේ පේනම ලස්සනයි නේ? ඔයත් කියවනවද? මට එපා. එහෙනම් සින්දුවක් අහමුද? එපානේ. සැමි ඔයාගේ ලිප්ස්ටික් එක දෙන්නකෝ. සෙමීගේ ලිප්ස්ටික් ගාවට වට එයා වගේ වෙන්න බෑ. ඒක ඔයාට වැඩක් නෑනේ. සෙමි අර බලන්නකෝ.